ආයිබෝන් කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගේන තවත් අලුත් movie explain වීඩියෝ එකකට. අද අපි ගේන්නේ 2018 රිලීස් වෙච්ච Big Brother කියන action drama category එකට අයත් වෙන සුපිරිම ෆිල්ම් එකක්. කතාව පැත්තට ගියොත් හෙන්රි කියලා කියන්නේ විශ්‍රාම ගත්ත හමුදා නිලධාරියෙක්. හමුදාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ මෙයා හොංකොං වල පාසලකට යනවා උගන්වන්න. හැබැයි මේ පාසලේ ඉන්න ළමයි නම් රස්තියාදුකාර ගති පැවතුම් තියෙන ළමයි කට්ටියක්. ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැති මේ ළමයිව යහමගට ගේන කතන්දරේ තමයි මේ Big Brother කියන ෆිල්ම් එකෙන් අපිට ගේන්නේ. ෆිල්ම් එක පැත්තට යන්න කලින් art.lk YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු අද ෆිල්ම් එක පැත්තට. මේ ඉන්න හෙන්රි මං කලින් කිව්ව විදිහටම ඇමරිකාවේ හමුදාවට සේවය කරපු මෙයා මේ වෙනකොට විශ්‍රාම අරගෙන තමයි ඉන්නේ. හෙන්රි හොංකොං වලට එන්නේ එහි තියෙන පාසලක ගුරු සේවයේ නිරත වීමේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙයා ඒකට තෝරගන්නේ ටෙක්චි සෙකන්ඩරි කියන පාසල. ඒත් මේ පාසලේ විදුහල්පතිතුමා කැමති වෙන්නේ නැහැ හෙන්රිව මේ ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට බදව ගන්න. ඉතින් ඒත් එක්කම තමයි හෙන්රි එයාගේ උසස් නිලධාරියෙක් හෙන්රිට ලබා දුන්න ලියුමක් මේ වෙලාවේ විදුහල්පතිතුමාට දෙන්නේ. ඒ ලියුමේ හෙන්රිව ගුරු සේවයට highly recommend කරලා තියෙන නිසා විදුහල්පතිතුමා කැමති වෙනවා හෙන්රිව එයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට බදව ගන්න. එහෙම පෙන්නනවා හෙන්රි යාට බාර වෙලා තියෙන ක්ලාස් රූම් එකට එනවා. මුළු ඉස්කෝලෙම තියෙන එපාම කරපු පන්තිය තමයි මේක. හෙන්රි යනකොට කට්ටිය කෑග ගහ සින්දු කිය මුළු පන්තියම දෙවනක් කරන ගමන් තමයි ඉන්නේ. සමහර කට්ටිය ගේම් ගහ ඉන්න අතරතුරේ තව දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා මේ පන්තිය මැද නූඩ්ල්ස් හදා තමයි ඉන්නේ. මේ පන්තියේ ඉන්න කිසිම ළමෙක් හෙන්රි පන්තියට ආවා කියලා ගණන් ගන්නවත් නැහැ. පන්තියේ ළමයිගේ අවධානය ගන්න හෙන්රි කෑ ගහලා කතා කරත් කවුරුත් බලන්නවත් නැහැ. ඊට පස්සේ හෙන්රි අර නූඩ්ල්ස් හදන කට්ටිය ළඟට ගිහිල්ලා ඒ නූඩ්ල්ස් එක රස කරන්න තව මොනවද දාන්න පුළුවන් කියලා හෙන්රි ඒ ළමයිට කියා දෙනවා. පන්තියේ ගිටාර් ගහ ඉන්න සුෆා කියන ළමයා ළඟට ගිහිල්ලා එයා ප්ලේ කර ඉන්න ගිටාර් එකත් ටියුන් කරලා දෙනවා. ඊට පස්සේ තමයි පන්තියේ කෙරවලක ගේම් ගහ ඉන්න කොල්ලෙක් ළඟට ගිහිල්ලා ෆෝන් එකෙන් තමන්ගේ ඇස් දෙකට වෙන්න පුළුවන් බලපෑම ගැන හෙන්රි ඒ ළමයාට කියන්නේ. ඒ ඔක්කොටම කතා කරලා පන්තියේ ඉස්සරහට ගිය හෙන්රි එයාගේ නමයි ෆෝන් නම්බර් එකයි පන්තියේ තියෙන බෝඩ් එකේ ලියනවා. ඒත් හෙන්රිගේ අකුරු ගොඩක් කැතයි. ඒකට ළමයි hina වෙනවා. ඒත් එක්කම තමයි හෙන්රිගේ ෆෝන් එකට කෝල් එකක් එන්නේ. ඒ අරගෙන තියෙන්නෙත් ඒ පන්තියේ ළමයිමයි. පන්තියේ ළමයි එහෙම කෝල් කරලා හෙන්රිට කියන්නේ පන්තියෙන් එළියට යන්න කියලා. ඊට පස්සේ පන්තියේ ළමයි හෙන්රිවත් ආයි ගණන් ගන්නේ නැතුව එයාලා කර ඉඳපු ක්‍රියාකාරකම් ටික ආයෙත් කරන්න පටන් ගන්නවා. හෙන්රි ආයෙත් ළමයි ටික දිහා බලාගෙන ඉඳලා එතන තියෙන චෝක් කෑල්ල කතර අරගෙන ගින්නක් ඇති වුණාම පස්සේ නිවෙන්න තියෙන කරාමෙට ඒ චෝක් කෑල්ල එම් කරලා පහර දෙනවා. ඉතින් එන්නේ මේ විදිහට තමයි හෙන්රිට පුළුවන් වෙන්නේ පන්තියේ ළමයි ටිකගේ අවධානය ලබා ගන්න. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ස්පෝර්ට් රූම් එකට වෙලා මේ පන්තියේ ළමයි 5 දෙනෙක් සිගරට් බොනවා. මෙතන ඉන්න ජැක් කියන ළමයා එයාගේ ක්‍රෂ් එකගේ ෆොටෝ එකක් බල තමයි ඉන්නේ. ෆෝන් එක කඩාගෙන බලපු අනිත් යාළුවෝ ටිකත් ජැක්ට විහිළු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි ওই කාමරේට මේ ඉස්කෝලේ බාස්කට් බෝල් ටීම් එකේ කට්ටිය එන්නේ. ඒ කට්ටිය ඇවිල්ලා ජැක්ට සහ යාගේ යාළුවෝ කට්ටියටම විහිළු කරන්න පටන් ගන්නවා. මොකද ඒ කට්ටිය දුප්පත් ඉඳා. මේ තරහත් ඔළුවේ තියාගෙන ඉන්න මේ 5 දෙනා බාස්කට් බෝල් ටීම් එකේ සෙල්ලම් කරන තැනට ගිහිල්ලා කට්ටිය සෙල්ලම් කර ඉන්නකොට ඒ කට්ටිය බිබී ඉඳපු බෝතලයක් ඒ ග්‍රවුන්ඩ් එකට එවනවා. ඒකෙන් බාස්කට් බෝල් ටීම් එකේ කෙනෙක් ඇදගෙන වැටෙනවා. ඒත් මේක ලියෑන් කියන ගුරුවරියට අහු වෙනවා. මේ කම්ප්ලේන් එක ප්‍රින්සිපල් ළඟට ගෙනියන්න කලින් මිස් ලියෑන්ටත් පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න මේ කට්ටිය අමතක කරන්නේ නැහැ. ඊළඟ සීන් එකේදී පෙන්නනවා මේ පාසලේ සංවර්ධන කටයුතු පරීක්ෂා කරලා බලන්න එන කමිටුවෙන් මේ පාසල පරීක්ෂා කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අතරතුරේදී තමයි හෙන්රි යාගේ ක්ලාස් රූම් එකට එන්නේ. පන්තියේ ඉන්න ළමයිනු ෆෝන් එකෙන් කැමරා හැම ඔන් කරගෙන හෙන්රිට පොඩි ප්‍රෑන්ක් එකක් දෙන්න තමයි හදන්නේ. ඒ පන්තියේ දොර අරිනවත් එක්කම වතුර බාස්කට් එකක් හෙන්රිගේ ඔළුවට වැටෙන්න තමයි මේ කට්ටිය හදලා තියෙන්නේ. ළමයි හිතුවට හෙන්රි ඒකෙන් නෑවෙයි කියලා. ඒත් හෙන්රි පොඩි වැඩ කෑල්ලක් දාලා ඒ බාස්කට් එකට පහරක් දෙනවා. ළමයින්ටවත් හිතාගන්න බැරි වෙනවා ඒ මොකද්ද උනේ කියලා. හෙන්රි එහෙමම ජැක් ළඟට ගිහිල්ලා එයාගෙන් සිගරට් පැකට් එකක් ඉල්ලනවා. මොකද හෙන්රි දන්නවා ජැක් සිගරට් බොනවා කියලා. හෙන්රි සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අරගෙන සිගරට් වල අඩංගු වෙලා තියෙන දේවල් තුනක් ගැන පන්තියේ ළමයිගෙන් අහනවා. සුෆා හරියටම ඒකට උත්තර දෙනවා. ඒ නිසා හෙන්රි සුෆාට අවස්ථාවක් ලබා දෙනවා පන්තිය කට් කරන්න. ඉතින් සුෆාත් අනික් කට්ටියට විහිළු කර පන්තියෙන් එළියට එනවා. ඒත් එක්කම තමයි පන්තිය අනිත් ළමයිනුත් කියන්නේ අපිටත් පන්තිය කට් කරන්න ඕනි කියලා. ඉතින් මේ සිදුවීම ඉස්කෝලේ පරීක්ෂා කරන්න ආපු කට්ටියක් දකිනවා. ඉතින් ඒ හින්දම ප්‍රින්සිපල්ට ඒ කට්ටිය කියනවා මේ ඉස්කෝලේ හැසිරීම නම් එච්චර හොඳම නැහැ. මේ ඉස්කෝලේ කවදාවත් කැම්පස් යන ළමයි සිලෙක්ට් වෙන්නෙත් නැහැ. මේ පාරේ විභාගනුත් ළමයි ෆේල් වෙලා හැම තිබුණොත් මේ ඉස්කෝලේ වහලා දානවා කියලා ඒ කට්ටිය වෝනින් එකක් දෙනවා. එහෙම පෙන්වනවා හෙන්රි පන්තියේ එක ළමෙක්ට එක සිගරට් එකක් ගානේ දීගෙන යනවා ඒක හොඳට පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ බෝඩ් එකේ සිගරට් එකකුත් ඇඳලා සිගරට් එකෙන් වෙන්න පුළුවන් හානිය ගැන ළමයින්ට
පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ පන්තියේ ළමයි පළවෙනි වතාවට මේ පන්තියේ ගුරුවරයෙක්ට හොඳ අවධානයකින් යුතුව පාඩමට ඇහුම්කන් දෙනවා. පීරියඩ් එක ඉවරනහම පස්සේ හෙන්රි පන්තියේ ළමයින්ට දුන්න සිගරට් ටික ආයෙත් ඉල්ල ගන්නවා. ළමයිනුත් අකමැත්තෙන් වුණත් ඒ සිගරට් ටික හෙන්රිට දෙනවා. ඊළඟ සීනකදී පෙන්නනවා අර ළමයි 5 දෙනා කැන්ටින් එකේ ඉද්දි අර බාස්කට් බෝල් ටීම් එකේ කට්ටිය මේ 5 දෙනාගේ බෲස් කියන කෙනාට කකුල් ගැටයක් දාලා එයාව වට්ටපු නිසා එතන ලොකු අලියක් ඇති වෙනවා. මේ අතරතුරේදී තමයි හෙන්රි දැනගන්නේ එයාගේ පන්තියේ 5 දෙනෙක්ව විදුහල්පතිතුමා විසින් පන්ති 19කට ලක් කරලා තියෙනවා කියලා. මේ අතර කැන්ටින් එකේ වෙන වලිය ගැන දැනගත්ත හෙන්රි එතෙන්ට දුවගෙන ඇවිල්ලා කට්ටිය සංසුන් කරනවා. ඒත් එක්කම ජැක් හෙන්රිගෙන් අහනවා මේ ඉස්කෝලේ දුප්පත් ළමයින්ට විතරයිද දඩුවම් කරන්නේ පොහොසත් ළමයින්ට දඬුවමක් දෙන්නේ නැද්ද කියලා. එදා ඉස්කෝලේ අරනහම පස්සේ අර පන්ති 19ට ලක් වෙච්ච ළමයි 5 දෙනා ගැන හෙන්රි යාලගේ ෆයිල්ස් අරගෙන එයාලා ගැන හොයලා බලනවා. පළවෙනි කෙනා තමයි සුෆා කියන්නේ. සුෆා කියලා කියන්නේ පාකිස්තානයේ ඉඳන් සංක්‍රමණය වෙච්ච පවුලක ළමෙක්. මෙයාගේ හීනේ තමයි මියුසිෂියන් කෙනෙක් කෙන එක. ඒත් ඒ හීනේ එයා අතාරින්නේ එයාගේ පවුල් පසුබිම ගැන කියලා කට්ටිය එයාට විහිළු කරන නිසා. දෙවෙනි එක්කෙනා කෙල්ලෙක්. එයාගේ නම ඩිනාන්. ඩිනාන් ඉපදෙන්න කලින් ඉඳන්ම ඩිනාන්ගේ තාත්තා බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන පිරිමි ළමෙක්ව. ඉතින් ඩිනාන්ට මල්ලි කෙනෙක් හම්බුනාන් පස්සේ ඩිනාන් ගැන තියෙන අවධානය ටිකෙන් ටික තාත්තගෙන් ගිලිහිලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සම ඩිනාන් පිරිමි ළමෙක් වගේ ඉන්න උත්සාහ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයා එයාගේ කොණ්ඩෙක් කපාගෙන තියෙනවා. සෙල්ලම් කරන්නේත් පිරිමි ළමයි කරන සෙල්ලම්. ඊළඟ දෙන්න තමයි බෲස් සහ ක්‍රිස් කියන දෙන්නා. මේ දෙන්න එක කුස උපන් සහෝදරයෝ වගේම මේ දෙන්නගේ අම්මා මේ දෙන්නම මෙයාගේ තාත්තවයි දාලා වෙන පිරිමි කෙනෙක් එක්ක පැනලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ සිදුවීම නිසාම මෙයාලගේ තාත්තා බීමට ඇබ්බැහිවිලා තියෙනවා. මේ ආතතිය මගහැර ගන්න ක්‍රිස් කරලා තියෙන්නේ ගේම් වලට ඇබ්බැහි වෙච්ච එක. ඒ වගේම බෲස් එයාගේ පවුල නඩත්තු කරන්න එක එක තැන්වල වැඩ කරන්න පටන් අරන් තියෙනවා. හෙන්රි ජැක් ගැන තොරතුරු හෙව්වට ජැක් ගැන කිසිම තොරතුරක් හෙන්රිට හොයාගන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි පෙන්නන්නේ ජැක් හොටෙල් එකක වේටර් වෙරෙක් විදිහට වැඩ කරනවා. මෙතන ජොන් යෙන් කියලා කෙනෙක් එනවා. එයා ඇවිල්ලා මෙතන බිස්නස් මීටින් එකක් තියෙනවා. අර ඉස්කෝලේ වැහුණාන් පස්සේ එතන බිල්ඩින් එකක් හදන ප්‍රොජෙක්ට් එකක් ගැන. ජැක් ජොන් යෙන්ගේ ලයිටර් එකක් උස්සන්න ගිහිල්ලා ඒක මාට්ටු වෙනවා. ඉතින් ජොන් යෙන්ගේ කට්ටිය ජැක්ට හොඳටම පහර දෙනවා. ජොන් ජෙන් කරන වැඩේ ජැක්ගේ පර්ස් එක පරීක්ෂා කරලා බලනවා. එයා එකෙන් දැනගන්නවා ජැක් තාමත් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඒ හින්දම ජොන් ජෙන් ජැක්ට සල්ලි වගේකුත් දීලා එයා ළඟ රස්සාවක් කරන්න කියලා එයාට ආරාධනය කරනවා. ඊළඟ සීන් එකේදී පෙන්නනවා හෙන්රි යන සුෆාගේ ගෙදර. ඒ යනකොට සුෆා එයාගේ තාත්තගෙන් ක්‍රිකට් වගේක් හොරකම් කරගෙන එතනින් පැනලා යන ගමන් තමයි ඉන්නේ. හෙන්රි ආව බේරගත්තත් වැඩේ දැනගත්තට පස්සේ සුෆාගේ තාත්තගේ පැත්ත තමයි ගන්නෙ. ඊට පස්සේ හෙන්රි සුෆාත් එක්ක බීච් එක පැත්තට යනවා. හෙන්රිට ඕන වෙලා තියෙන්නේ සුෆාව මොටිවේට් කරන්න. ඒ හරිය පොඩි බෑන්ඩ් එකක කට්ටියක් සින්දු කිය ඉන්නවා. ඉතින් හෙන්රි ගිහිල්ලා එතෙන්ට ජොයින් වෙනවා. ඒත් එක්කම සුෆාටත් එන්න කියනවා සින්දු කියලා විනෝද වෙන්න. ඉතින් පළවෙනි පාරට සුෆා මිනිස්සු ඉස්සරහා පර්ෆෝම් කරනවා. ඊළඟ සීන් එකේදී බෲස් ගෙහිම තාත්තගේ දෙට්ට ඇවිල්ලා ඒ දෙන්නට කියනවා බියර් බෝතලයක් ගේන්න කියලා. ඒත් ඒ දෙන්න බෑ කියලා කියනවා. ඒකට තරහ ගිය බෲස්ගේ තාත්තා කියනවා ඒ දෙන්නට ගෙදර දාලා යන්න කියලා. පහවෙනිද හෙන්රි ගිහිල්ලා බෲස් ගෙහිම තාත්තව හම්බෙනවා. හම්බෙලා බෲස් ගෙනයි චාලි ගෙනයි එයාත් එක්ක කතා කරනවා. ඊළඟ සීන් එකේ වෙන්නන්නේ ඩිනාන්ගේ තාත්තා ඩිනාන්ට ගෑනු ළමයි පාවිච්චි කරන මේකප් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා එයාට පාවිච්චි කරන්න කියලා. ඒත් ඒකෙන් ඩිනාන් තරහ ගන්නවා. ඩිනාන් කරන වෙලේ එයාට ගෙනාපු මේකප් වලින් එයාගේ මල්ලිව මේකප් කරලා වාහනේත් අරගෙන ගෙදරින් පැනලා යන්න තමයි හදන්නේ. ඒත් එක්කම තමයි ඉස්සරහට හෙන්රි එන්නේ. හෙන්රි ඇවිල්ලා ලයිසන් නැතුව වාහන පදින එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා මාත් එක්ක ගමනක් යන්න කියලා රේස් ට්‍රැක් එකකට ගෙනිලා ඩිනාන්ට ඒක සෙල්ලම් කරන්න දෙන්නේ. ඒත් එයාට රේස් එක පදින්න තියෙන්නේ එයාගේම තාත්තත් එක්ක. තාත්තා දුව කියලා නැහැ. ඒ දෙන්නත් එක්ක පුදුම කේන්තියකින් වගේ තමයි රේස් ට්‍රැක් එකේ රේස් එක යන්නේ. එයාලගේ ස්පීඩ් එක හින්දම එයාලා රේස් ට්‍රැක් එකෙන් උණු පිටත් යනවා. මේකම තමයි ඩිනාන්ගේ වාහනේ එතන තියෙන ලොරියකින් යට කරගෙන යන්නේ. ඒත් ඩිනාන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. එයාට එකෙන් බේරෙන්න පුළුවන් වෙනවා. නමුත් ඩිනාන්ගේ තාත්තා හිතන්නේ එයාගේ දුවත් ඒකට යට වුණා කියලා. ඒ නිසා දුකෙන්ම අඬ කෑ ගහන්න පටන් ගන්නවා. තමන්ගේ තාත්තා තමන් ගැන කොච්චර දුක් වෙනවද කියලා ඩිනාන් පළවෙනි වතාවට තමයි දැනගන්නේ. ඉතින් ඩිනානුත් එහෙමම ගිහිල්ලා එයාගේ තාත්තව වැළඳ ගන්නවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ පුනරුත්ථාපනය වෙන මිනිස්සෙක්ව හම්බෙන්න පාසලේ ළමයි කට්ටියක් යනවා. මෙතන ක්‍රිස් සහ බෲස්ුත් ඉන්නවා. බලනකොට මේ පුනරුත්ථාපනය වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි බෲස්ගේම තාත්තා. බෲස්ගේ තාත්තා මෙතන ඉන්නේ ක්‍රිස්යි බෲස්යි දන්නේ නැති විදිහට තමයි. බෲස්ගේ තාත්තා මෙතෙන්දි කියනවා මගේ බිරිඳ මාව අමාරුම තැනකදී දාලා ගියා. එදා ඉඳන් මගේ ළමයින්ව මට මග ඇරුණා. මම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියලා කියනවා. මේකෙන් බෲස්යි ක්‍රිස්යි ගොඩක් සංවේදී වෙනවා.
ඊළඟ සීන් එකේදී පෙන්නන්නේ ජැක් වැඩ කරන තැන. මෙතන ෆයිටින් වලට ඔට්ටු අල්ලන තැනක්. ජොන්යන් ජැක්ට මත්ද්‍රව්‍යයක් ලබා දෙනවා. ඒක ගිහිල්ලා ඒක ෆයිටර් කෙනෙක් බොන වතුරකට දාන්න කියලා. එතකොට ඒ ෆයිටර් පරදුනහම පස්සේ ජොන්යන් ඔට්ටු අල්ලන ෆයිටර් තමයි දිනන්නේ. ඒත් මේක කරන්න ගිහිල්ලා ජැක් මාට්ටු වෙනවා. ජැක් ඇත්ත කියන්න හදනවත් එක්කම ජොන්යන් කරන වැඩේ ජැක්ට හොඳටම පහර දෙනවා. පහර දීලා එතන තියෙන කබඩ් එකක ජැක්ව හිර කරනවා. ඒ අතරතුරේදී තමයි හෙන්රි ජැක්ව හොයාගෙන එතෙන්ට එන්නේ. එතන ඉන්න කට්ටිය එහෙම කෙනෙක් මෙහෙට ආවේ නෑ කියලා කියද්දි හෙන්රිට එනවා ජැක් අර කබඩ් එක අස්සේ ඉඳන් කෑ ගහන සද්දේ. ඉතින් හෙන්රි ජැක්ව බේර ගන්න එතන ඉන්න කට්ටියත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මෙතන ගොඩක් ෆයිටර්ස්ලා ඉන්න හින්දා හෙන්රිට වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒත් අන්තිමේදී එතන ඉන්න හොඳම ෆයිටර්ට පහර දීලා හෙන්රි ජැක්ව බේර ගන්නවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ මෙතන පොලිසිය හැම ඇවිල්ලා මෙතන ඉන්න කට්ටිය අත්අඩංගුවට ගන්නවා. ඒ අතරතුරේදී හෙන්රිටත් බෙහෙත් දානවා. මේ සිදුවීම ගැන නිවුස් වලත් පෙන්වන්න පටන් ගන්නවා. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු බේරගත්තා වගේම හෙන්රි කියලා කියන්නේ හිටපු හමුදා නිලධාරියෙක් කියලාත් ළමයි මේකෙන් දැනගන්නවා. ඉතින් හෙන්රිට ළමයිගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක් වගේම ඉහළ ගෞරවයක්. ඒත් එකම තමයි හෙන්රිගේ පොඩි කාලේ ගැන ෆ්ලෑෂ්බෑක් එකක් පෙන්වන්නේ. හෙන්රි ඉස්කෝලේ යන කාලේ ඊටාම දඩබ්බර ළමෙක්. දවසක් උත්සවයකදී පියානෝ එකක් ප්ලේ කර ඉන්න ළමෙක්ට බැලුන් වලට වතුර පුරවලා පහර දෙන සිදුවීමක් පෙන්වනවා. පස්සේ ඒ ළමයාත් එක්කම ෆයිට් එකක් ඇති වෙලා එතන තියෙන පිළිමයකට කික් එකක් ගහපු පාර ඒ පිළිමෙත් අර ළමයාගේ අතට වැල්ලා ඒ ළමයාගේ අත කැඩෙනවා. මේ සිදුවීමෙන් පස්සේ තමයි හෙන්රි ඇමරිකාවට පිටත් වෙලා යන්නේ. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ළමයි කට්ටිය විභාගයට ෆෝකස් එක දීලා මහන්සි වෙලා වැඩ කරන විදිය. ඒ වුණාට බෲස්ට එහෙම ෆෝකස් එක දීලා වැඩ කරන්න බෑ. ගෙදර තියෙන ප්‍රශ්න නිසා ක්‍රිස් ගේම් ගහන්න පුරුදුනා වගේම බෲස් පුරුදු වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වර්ගයක් ගන්න. ඒ නිසා එක ෆෝකස් එකක් තියාගෙන එයාට පාඩම් වැඩ කරන්න බෑ. මේ නිසාම හෙන්රි එයාට පොරොන්දු වෙනවා එයාගේ විභාගයට උදව් කරන්න. ඒත් බෲස්ට තියෙන මානසික පීඩනය නිසාම එයා සිවිදිවි නසා ගන්න උත්සාහ කරනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ හොස්පිටල් එකේදී. අර සිදුවීම නිසා බෲස් මැරුණේ නැතත් එයා මේ වෙනකොට කෝමා තත්ත්වයෙන් තමයි ඉන්නේ. මීඩියා වල මේක කතා වෙන්න පටන් ගන්නවා. හෙන්රි නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ කියලා. ඒ නිසා හෙන්රිට වෙන්නේ එයාගේ ගුරුපත් වීමත් අහෝසි කරගන්න. ඉතින් පාසලෙන් නික්මලා යන හෙන්රිට ළමයි යන්න දෙන්නේ නැහැ. ඒත් හෙන්රි ඒ කිසිම දෙයක් අහන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. ළමයි කට්ටිය කතා බහ වෙනවා. සර්ට ඕනි උනේ අපි හොඳට ඉගෙනගෙන විභාග පාස් වෙනවා දකින්න. ඒ නිසා අපි සර්ට ඕනි දේ ලබා දෙමු කියලා කට්ටියත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. විභාගයට යන දවසේ විභාගයට යන්න පැයකට කලින් හෙන්රි සර්ව ඇවිල්ලා හම්බෙන්න කියලා ළමයින්ට මෙසේජ් එකක් එනවා. ඒත් ළමයි එතෙන්ට ගියන් පස්සේ ඒක ජොන්යෙන් කරපු බොරුවක් කියලා ළමයින්ට තේරෙනවා. ජොන්යෙන් මෙහෙම කරන්නේ මේ පාසලේ ළමයි ෆේල් වුණොත් තමයි මේ පාසල වහන්නේ. එතකොට තමයි ජොන්යන්ගේ ව්‍යාපෘතිය එයාට ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් හෙන්රි සර් මේක දැනගෙන එතෙන්ට ඇවිල්ලා ජොන්යන්ගේ කට්ටියට පහර දීලා එතනින් ළමයිව විභාගයට පිටත් කරලා යවනවා. මෙතෙන්ද හෙන්රි දැනගන්නවා ජොන්යන්ට තමයි හෙන්රි පොඩි කාලේ අර කරදර කරලා තියෙන්නේ කියලා දැනගන්නවා. ඒ සිදුවීමෙන් පස්සේ ජොන්යන්ට තිබිච්ච පියානෝ තරගාවලියක් මග ඇරෙනවා. එදැන් පස්සේ ජොන්යෙන් කවදාවත් පියානෝ ප්ලේ කරලා නැහැ. මොකද එදා ඒ තරගාවලියට යන්න කලින් එයාගේ අත කැඩිච්ච නිසා. මේ සිදුවීමට හෙන්රිත් ඉන්නේ වරදකාරී හැඟීමකින්. කොහොම හරි ජොන්යෙන් හෙන්රිට පිහියකින් ඇනලා එයාව මරන්න හැදුවත් හෙන්රිට පුළුවන් වෙනවා ජොන්යන්ගේ පිහිය අරගෙන එයාට පහර දෙන්න. හෙන්රිට එයාව මරන්න අවස්ථාවක් තිබුණත් එයා එහෙම කරන්නේ නැහැ. ළමයිට පුළුවන් වෙනවා නියම වෙලාවටම එක්සෑම් හෝල් එකට එන්න. ඒ වගේම එයාලා විභාගයට මුහුණ දෙනවා. සත ගිහිපයකට පස්සේ අර ළමයි ඔක්කොම පාස් කියලා දැනගන්නවා. ජොන්යනොත් ආයෙත් පියානෝ ප්ලේ කරන්න පටන් ගන්නවා. බෲසුත් මේ වෙනකොට ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ වගේම එයා පොරොන්දු වෙනවා ඊළඟ විභාගෙට එයා මුහුණ දෙනවා කියලා. අර පාසලට පැමිණිච්ච කමිටුවනොත් තීරණය කරනවා මේ පාසලට තවත් අරමුදල් ලබා දෙන්න පාසලේ සංවර්ධන කටයුතු සඳහා. අන්තිම සීන් එකේදී පෙන්නනවා පන්තියක ළමයි ටිකක් කෑග ගහ ඉද්දි අර ගිනි නිවන කරාමෙන් වතුර විදින්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ගුරුවරු වාගේ ජීවිතේ කවදා හරි හම්බෙලා තියෙනවද? වාගේ ජීවිතේදී දැකපු හොඳම ගුරුවරයා කවුද? ඒ ගුරුවරයාගේ නම පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සඳහන් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ගොඩ කාලයකට පස්සේ තමයි මූවි රිවිව් එකක් ගෙනාවේ. කාලෙකින් වීඩියෝ නොකරපු හින්දා මම කතා කරන විදිය වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් මූවි එක්ස්ප්ලේන් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.